ഹേ മിന്നലേ ഹേ മിന്നലേ എൻ കണ്ണിലേ നെഞ്ചിലേ സൊല്ലനാ കണ്ണലേ ചക്കരേ എൻ ചക്കരേ മെല്ലമായി ചെല്ലമായി കൊഞ്ചുതേ മൗനമേ സ്നേഹമോ പ്രേമമോ ഈടിലാ നിയമോ പേരിലാ മായമോ കേൾവിയേ സുഖമോ യാവുമേ മാറുതേ ഭൂമിതായതുവോ ചക്കരേ 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 මම සිංගප්පූවාවට පස්සේ ගොඩාක් ආසාවෙන් හිටියා වැකේෂන් එකට මෙහි තියෙන ලස්සන හොටෙල් එකට යන්න. ඉතින් අද අපි යනවා ඒ හොටෙල් එකට. මෙතනින් ඇතුළු වෙනකොටම තියෙනවා ඇතුළු වෙනකොට තියෙන එක පෙන්නන්න. පොඩි මේ වෝඩ්‍රොප් එකක් වගේ. මෙතන අයන් එක තියෙනවා. ඊළඟට පොඩි රැක්ස් ටිකක් තියෙනවා. අයන් බෝඩ් එක තියෙනවා. ස්ලිපර්ස් තියෙනවා. පස්සේ ඉස්සරහට යනවා. ඊළඟට මෙතනින් ගියාම තියෙනවා මෙතන පොඩි රැක්කයක් වගේ තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා ලොකු ටීවී එකක්. අපි බලමු. ඊට පස්සේ මෙතන පොඩි ලොකර් එකක් තියෙනවා. ඒකේ තියෙනවා ටී කොෆි හදාගන්න බඩු ටික. ඊළඟට යට තියෙනවා හෙයා ඩ්‍රයර් එක. ඊපස්සේ මෙතන කබඩ් එකක් තියෙනවා. එතන තියෙනවා ෆ්‍රිජ් එකක්, මිනි ෆ්‍රිජ් එකක්. ඇතුලේ මුකුත් නැහැ. හරි. ඊළඟට මෙතන පොඩි වාඩි වෙන්න තැනක් තියෙනවා. ඒත් එක්කම තිමිර එකකුත් තියෙනවා. ඊළඟට දැන් නම් මේ රෑ වෙලා තියෙන්නේ. ඊළඟට මෙතන පොඩි වර්ක් ස්ටේෂන් එකක් වගේ තියෙනවා. ඊට මෙතන තියෙනවා ෆෝන් එක. ලස්සන ලයිට් එකක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ බෙඩ් එක. හොඳට ඉඩ තියෙනවා. ඊළඟට අපි බලමු බාත්රූම් එක. මෙතන ලොකු මිරර් එකක් තියෙනවා. රයිට්. බාත්රූම් එකේ ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. එතන තියෙනවා ටවල්ස්. ඊළඟට සින්ක් එක, කොමඩ් එක ඒ ටික තියෙනවා. ඊට පස්සේ බාත් ටබ් එකක් තියෙනවා. එතන ටවල්ස් ඒ ටික තමයි තියෙන්නේ. ඊළඟට මෙතන ෂවර් ජෙල් යනමනන් ටික තියෙනවා. බ්‍රෂ් ටික ඒ ටික. මේ තමයි චෙන්ගි විලේජ් හොටෙල්. සිංගප්පූරුවල ගොඩාක් හොටෙල්ස් වල වැඩි රූම්ස් වල ඉඩ නැහැ. ඉතින් මේ හොටෙල් එකේ මම දැක්ක විශේෂම දේ තමයි මේකේ ගොඩාක් ඉඩ තියෙනවා. යන්තම්වත් නොදැනී මං ලං වුණේ සීනෙන්වත් නොපෙනී මුව ලං කළේ යානෙන් තැම්පත් කොළමල් තොලේ මගේ හිතෙනම් ආයෙත් යන්නේ නෑ වගේ
බලන්නකො ඉතින් මට කොහේ හිටියත් උදේම ලස්සනට ඇඳ හදන්න ඕනේ මුලින්ම. එහෙම කරේ නැත්තම් මගේ මුළු දවසම අවුල් වෙනවා වගේ. ඔයගොල්ලන්ටත් එහෙමද? මායම් දැස මගේ නොවේද යන්නදයි කිල්ලි මම අර ඈතින් ලානිල් පාටට ඔයාලට පේන්නේ චැංගි බීච් එක. ඉතින් මාරම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. මේ හොටෙල් එකේ ඉඳන් හරිම පුංචි දුරක් තමයි බීච් එකට තියෙන්නේ. दिल का दरिया बह गया इश्क इबादत बन ही गया खुद को मुझे तू सब दे मेरी जरूरत तू बन गया. ඉතින් මෙච්චර අත ළඟටමත් ඇවිල්ලා බීච් එකට යන්න නැතුව ගෙදර යන්න නම් මට ලෝභ හිතුණා. ඉතින් අද මම තනියම තමයි යන්නේ. හස්බන්ඩ් වැඩ වගේක් තියෙනවා කියලා කිව්වා. ඒ වුණාට මම එතනට ගියාට පස්සේ හිතුවා එයත් එක්කම ආයෙත් දවසක අනිවාර්යෙන් මෙතනට එනවා කියලා. මොකද ඒ තරමට මෙතන මාරම ලස්සනයි. ඔයගොල්ලෝ බලන්නකෝ ඉතින්. බීච් එක බලනකොට ළඟයි වගේ පෙනුනට ටිකක් දුර තමයි තියෙන්නේ. මෙන්න මේ නිල් පාට පාර දිගේ ගිහිල්ලා මම හිතන්නේ යන්න පුළුවන් නේ. පොඩ්ඩක් බලමු යන්න පුළුවන්ද කියලා. ඔව් නම් හොඳටම වැඩි අද. මම දැන් මේ බීච් එක දිගේ යන ගමන් ඉන්නේ. ෆයිනලි අපි බීච් එකටත් ආවනම්. මේ තියෙන්නේ අපි නතර වෙලා ඉන්න හොටෙල් එක. ඉතින් මේ ගෙවුණු දවස් දෙකේ වීඩියෝ කරලා තියෙන්නේ හරිම පොඩ්ඩක්. ඉතින් මේ හොටෙල් එකේ ජිම් එකක්, පූල් එකක්, බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර්, බුෆේ, ඊළඟට වෙල්කම් ඩ්‍රින්ක් මේ හැමදේම තිබුණා.
ඉතින් අපි ගෙදර ඇවිල්ලා ඊට පස්සේ හවස ගියා ඒත් මම ගොඩාක් ආස තැනකට. ඒ තමයි ඊස් කොස්ට් පාක්. කොච්චර ආස වුණත් ඉතින් අපිට නිතරම මෙතනට යන්න බෑ. මොකද අපේ ගෙදර ඉඳන් මේ ඊස් කොස්ට් පාක් එකට ගොඩාක් දුරයි. මෝදුවන ලෝචනා ස්වප්න මතමානැරීරෝ මෝරනා මේ ගෙවල් පොලිමම ලංකාවේ ගෙවල් වගේ නේද? ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා සේයාවුනා ඒරුරටා සිත් මහසේ ආශාමවා දෙවුලියේ මන බන්ධනා පෙම් කවයි රස කැන්දනා ඉතින් මේ පාක් එකේ කැම්පින් කරන්න පුළුවන්, සයික්ලින් කරන්න පුළුවන්, පික්නික් එකක් වගේ ඉන්න පුළුවන්, එක එක ගේම් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් දේවල් මේ පාක් එකේ කරන්න පුළුවන්. நானும் அருகினிலே தெய்வம் உணர்கிறேன் உந்தன் அருகினிலே என்னை உணர்கிறேன் முகம் தாண்டி மனம் சென்ற உனை பார்த்ததா உன் இதயத்தில் நிறம் பார்த்ததா நானும் அருகினிலே தெய்வம் உணர்கிறேன் ඉතින් මේ තමයි මම සිංගප්පූර්වල ආසම පාක් එක. මෙතනට ආවහම ඔළුවට පුදුම නිදහසක් තමයි දැනෙන්නේ. මං හිතන්නේ ඒ හින්දාම තමයි මෙතනට හැමදාම වගේ ගොඩක් කට්ටිය එන්නේ. देखो देखो कैसे बातें यहाँ की है साथ पर है साथ ना भी क्या इतनी आसान है देखो देखो जैसे मेरे इरादे वैसे कहाँ तेरे यहाँ पे हाँ कितनी नादान में मेरे हसन के अलावा कभी दिल भी मांग लो ना हर पल में मैं पिघल जाऊं हाँ अब ऐसा ना करो के दिल जुड़ना पाए वापस तेरी बातों से बिगड़ जाऊं हाँ ඉතින් අපි මේ පාක් එකට આવොත් අනිවාර්යයෙන්ම යන තැනක් තමයි ලංකාවේ තියෙන රෙස්ටෝරන්ට් එකට. මේ තැන ගැන නම් ඉතින් ගොඩක් අය දන්නවා. ඒ තමයි සිලෝනිස් ක්‍රැබ්ස්. සේයාවුනා ඒරුරටා සිත් මහසේ
වන්දනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝකමාන නන්දනා සඳතියේ හිඟිවත් සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරි වන්දනා